ජීවිතය හරියට ඝන අන්ධකාරයක් වගේ. ඔව්. ඒ ඝන අන්ධකාරයෙන් මිදෙන්න නම් අප මේ ලෞකික ජීවිතයේ සියලු සප සම්පත් අත්හල යුතුයි. ඒ මනසින් කළ යුතු ක්‍රියාදාමයක්. ඔව්. එසේ කරන්නට ගත් උත්සාහය තුළ මවගේ පියාගේ ආශිර්වාදය මත සසුන්ගත වී වැඩ හිඳිනවා නාමල්ලුවේන බොහොමලුවේ අපේ ස්වාමීන් වහන්සේලා. ජීවිතයේ මරණය නියත බව පසක් කරමින් හදවත් ඛේද වාචකයකට ලක් කරමින් උන්වහන්සේලා කිහිප නමක් ඊ타ත්ම සංවේදීව අසන්නට ලැබෙන පුවතක් ලෙස අපවත් වෙනවා කියලා අපට අහන්න ලැබෙනවා. එන්නේ කාරණාව අපට සැලවූ වගින් අප ඊ타ත්ම සංවේදීව Heart FM හදවතේ හඬ YouTube නාලිකාවෙන් මෙන්න මේ විදිහට සංවේදී සටහනක් තබනවා. අවසරයි සිවුරු දැරුමට මේ සසරේ සිල් සුවඳින් පිරුණු නා උයන බෝ මළුවේ සිලුත් රැක්කා මතු සසර පුරා බණ කියා දහම අගයමින් නිවන් මඟ හිසේ යාව සොයා කල කලට අකුසල් දැන හෝ නොදැන පමාවී සිදු වේවි දඬුවම් විඳින්නට අවනතයි සිත සොබහ දහමට එයයි ලෝක ධර්මතාවය රැක්ක සීලය මදි උනාදෝ නා උයන අසපුවම හඬවා ලොවක දැහැම් සිත් මෙත් කඳුලින් හඬවා රතුලෙයින් කහ සිවුරු තෙත් වෙලා රතුලෙයින් කා සිවුරු තෙත් වෙලා තාමත්ම හදවතට දැනිච්ච කාරණාවක්. ජීවිතයේ යථාර්ථය අවබෝධ කරලන්නට අවබෝධ කරලා දෙන්නට පසක් වුණු වැඩමවදාළ ස්වාමින් වහන්සේලාගේ අපවත් වීම මෙසේ අපට දැනෙන්නට ඉඩ හර්ෂ ලැබුණා. ඉතින් අපවත් වූ ස්වාමින් වහන්සේලාට අපගේ ශෝකයේද මේ අවස්ථාවේදී ඊ타ත්ම භක්තිපූර්වක ප්‍රකාශ කර සිටිනවා.